හෙලෝ යාළුවනේ අද මම ඔයාලට කියලා දෙනවා තවත් ටිකක් වටින හැම කෙනෙක්ටම වුමනා වෙන දෙයක් ගැන. ඒ තමා මේ WinRAR කියන software එක පාවිච්චි කරලා zip file හදාගන්න හැටි. ඒක ඔයාලා කියයි අපි දන්නවනේ zip file හදන හැටි. ඒක හරි. අපි හැම කෙනෙක්ම දන්නවා right click කරලා zip file එකක් හදාගන්න විදිහ. ඉතින් මම කියලා දෙන්න හදන්නේ ඊට එහා දෙයක්. ඒ තමා ඔයාලා ගාව folders කීපයක් තියෙනවා නම් files කීපයක් තියෙනවා නම් මේ හැම එකක්ම මේ folders separately zip වලට හදන විදිහ. ඒ කියන්නේ හැම folder එකක්ම separate zip file එකක් විදිහට හදාගන්න විදිහට එකින් එක අපි zip කරන්නේ නැතුව. මොකද මම දැකලා තියෙනවා ගොඩක් අය folders කීපයක් තියෙනවනේ එකක් zip කරනවා ඊට පස්සේ ආයෙ තව එකක් zip කරනවා. අපිට වෙන වෙනම ඕන නම් ගන්න ක්‍රමයක් දන්නේ නැති නිසා. දැන් මම කියලා දෙන්නම් කොහොමද ඒක කරන්න කියලා. දැන් ඔන්න මම desktop එකට ආවා. ඒකේ මම ෆයිල් එකක් හදාගෙන තියෙනවා මේ වගේ folder එකක්. මේක ඕපන් කරපුවාම මෙන්න ඒක ඇතුලේ folder 1, folder 2, folder 3 කියලා තියෙනවා. ඒ folders වල මම files කීපය බැගින් දාලා තියාගෙන ඉන්නවා. දැන් මේ පළවෙනි එකේ පොතකුයි cover එකයි, දෙවෙනි එකෙත් පොතක් cover එකක් තියෙනවා, තුන්වෙනි එකෙත් පොතක් cover එකක් තියෙනවා. මේක ඕනම file එකක්, video එකක්, audio එකක් ඕනම දෙයක් ඔයාලට තියාගන්න පුළුවන්. දැන් අපි normally කරන ක්‍රමේ තියෙන්නේ මේ ඔක්කොම එකපාර select කරලා මේ වගේ right click කරලා WinRAR add to archive දුන්නාම මේන window එකේ මෙතනින් අපිට පුළුවන් RAR ද zip ද කියලා දෙන්න. ඒකෙන් අපි කරන්නේ මේ zip file එක දීලා okay කරනවා. ඒක okay කළාම ඔයාලට ලැබෙන්නේ තනි zip file එකක්. මේක open කරොත් ඒක ඇතුලේ අර folders තුනයි folders ඇතුලේ තිබ්බ file උයි සියල්ලක්ම එක zip file එකකට තමයි එන්නේ. දැන් අපි මේක delete කරමු. දැන් අපිට ඕනේ මේ තුනට zip file වෙන වෙනම තුනක් හදාගන්න. ඒ දේ කරන්නේ මෙන්න මෙහෙමයි. මුලින්ම අර විදිහටම ෆයිල් තියෙන ෆෝල්ඩර්ස් තුනම සිලෙක්ට් කරගන්න. මෙතන ඔයා ෆෝල්ඩර්ස් දෙකක් තිබ්බත් ගැටලුවක් නැහැ. ෆෝල්ඩර්ස් 10ක් 20ක් 30ක් ඕන ප්‍රමාණයක් තියෙන ප්‍රමාණයක් ෆෝල්ඩර්ස් ටික සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කරලා අර විදිහටම right click කරලා WinRAR වල add to archive කියන එක දෙන්න. එතකොට කලින් වගේම window එකක් open වෙනවා. මේකේ දැන් මට ඕනේ zip නේ. ඒ හින්දා මම zip කියන format එකේම තියෙනවා. මෙන්න මේකේ මෙන්න මෙතන තියෙනවා files කියලා ටැබ් එකක්. මේ ටැබ් එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔප්ෂන් එකක් තියෙනවා put each file to separate archive කියලා. මෙන්න මේ ටික් එක දාන්න. මේ ටික් එක දාලා ඔන්න මම දැන් ඕකේ කරනවා. අන්න. එයා separate folders file තුනක් හදාගෙන තියෙනවා මේ separate folders වලට. හරිද? එතකොට each folder එකකටම තනි ෆයිල් එකක් zip ෆයිල් එකක් හැදලා තිනවා. දැන් මම ඕපන් කරොත් පළවෙනි ෆෝල්ඩර් එක පෙන්නනවා. මෙන්න ඒකේ තිබ්බ ෆයිල්ස් ටික. ඊට පස්සේ දෙවෙනි ෆෝල්ඩර් එක පෙන්නනවා. මෙන්න ඒකේ තියෙන ෆයිල්ස් ටික. තුන්වෙනි ෆෝල්ඩරෙත් ඒ වගේම ෆයිල්ස් ටිකත් එක්ක තියෙනවා. ඉතින් හැමදාමත් වගේම ඔන්න මම අදත් මම හිතන විදිහට ඔයාලට වටින වීඩියෝ එකක් ගෙනාවා. මේක ඔයාලත් හිතනවා නම් වටිනවා කියලා මගේ channel එක subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එක share කරලා like පාරකුත් දාන්න අනිවාර්යයෙන්ම. තවත් ඔයාලා කැමති දේවල්. හරි ඔයාලා දන්න tips මොනවා හරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ යටින් comment එකක් දාලා ඒවා කියන්න. එතකොට මම දන්න දෙයක් නම් මම අනිවාර්යයෙන්ම ඔයාලට ඒකට වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් හැමදාම වගේ bye.